ඒවත් එක්ක කතා කරන්න පුළුවන්. පළවෙනිම දේ මොකක්ද? ඕගොල්ලන්ට ඇති වූ සැකය මේක විෂාදියද කියන එක තහවුරු කරගන්න. ඒක කරාර කල්පනික විදිහට ලියාගත්තා. තමන්ගේ හඳාලා කියලා සාකච්ඡා කරලා ඒක තීන්දුව කරා. හරි. තීන්දුවයි පස්සේ දැන් අපිට වැඩේ ෂුවර් මෙයාට මයිල්ඩ් අදුමත් මේ මොඩරේට් හරි සාමාන්‍ය ටිකක් බරපතලයි. හොඳටම බරපතල පත්‍යක් තියෙනවා. මේ අධියර තුනේදී අපි වැඩ කරන හැටි වෙනස්. හොඳටම මාරුණා. මාසික රැස්වීම නිකන් බලන් ඉන්න බෑ. එදාම කතා කරා සමහර විට මානසික රෝග විශේෂඥයෙක් බලන්න වෙනත් පුළුවන්. අතුල් කල ප්‍රතිකාර කරන්න වෙන්න පුළුවන්. ඒ ප්‍රතිශතය කොටසක් තියෙනවා. දැන් නම් මම සුයිසයිඩ් ඇසෙස්මන්ට් එක මොඩරේට් එකක් අවධානය යොමු කරන්න ඕන. එහෙම නැත්නම් මයිල්ඩ්. එතකොට විෂාදියට කරන ප්‍රතිකාර කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිකාර බෙහෙත් වර්ග දෙන එක. දෙක අපි කියන cognitive behavior therapy චර්යා ප්‍රජාන චිකිත්සාව. mild depression වලට බෙහෙත් ප්‍රතිකාර දෙන්න ඕනම නැහැ. මොකද CBT වලින් පුළුවන්. දෙක මොඩරේට් එකට හැමෝටම දෙන්න ඕන නෑ ප්‍රතිකාර. හැබැයි අනික ඔයගොල්ලෝ දන්නේ පළවෙනි මාස 3 ඇතුළත පුළුවන් තරම් ප්‍රතිකාර නොදෙන්න නේ හදන්නේ. ඊළඟ ප්‍රශ්නයක් එනවා ડિප්‍රෙෂන් තියෙන බෙහෙත් ගන්න එක්කෙනෙක් මෙයා. එහෙනම් බෙහෙත් නවත්තනවා. ඒ තීන්දුව ඔයගලන්ට ගන්න බෑ. ඒක මොකක්ද මාත් එක්ක කතා කරලා මානසික රෝග විශේෂඥයෙක් කතා කරලා තමයි වාසිය කියලා බලන්නේ. පැහැදිලිද? මේ ජෙනරල් ප්‍රොවිෂන්. ඒක ඇතුලේ සුවිශේෂව මොනවද කළ යුත්තේ කියලා මම කියන්නේ යන්නම්. ඒකට බලපාන පදනම අපි කොහොනේ චර්යා ප්‍රජාන චිකිත්සාව ඉසాగෞතමගේ කතාව අහලා තියෙනවනේ කොහොනේ ආදෙනවද නැද්ද? ඉසాగෞතමගේ දරුවන් නැති වුණා බුදුහත් ප්‍රජානන් වහන්සේ ගාවට ගිහින් කිව්වා ජීවිතේ දෙන්න. මැරිච්ච නැතකින් මෙතනකින් අපගේ එන්න කිව්වා. බුදුහාමුදුරුවෝ චර්යාවක් පාවිච්චි කරා. ඉසాగෞතමේ මරණය පිළිබඳ හිතන හැටි වෙනස් කරන්න සහ දැනෙන හැටි වෙනස් කරන්න මේක තමයි. ඒතර මේකේ අපොච්චි කියලා සලකන්නේ අරන් බෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයාත් කියන මම මේක පාදක උනේ බෞද්ධ සංස්කෘතිය. දැන් මම ලෝකේ වටේ කතා කරන්නේ මම ඊට ටිකක් එහාට ගිහලා දරුණු ලෙස එක කියන මේක අපේ පරණ ටොනික් උඹලා අලුත් බෝතල් වලට දාලා උඹලා ටිකක් විදිහට විකුණනවා කියන්නේ. හරි. මේ ගැන අපි පරිශන ගොඩාක් ලංකාවේ කරලා තියෙනවා චර්යා ප්‍රජාන චිකිත්සාවට එහයින් ගිහින් වෙන ඒවයි මම සාමාන්‍ය ලෝකේ වැඩියෙන්ම දන්නේ මේ අංශේ පරිශීලකෙක් විදියට. අපි ඒකෙදි කරපු සුවිශේෂ දේ තමයි මේ සංකීර්ණ මූලධර්ම සරල ලෙස හඳුන්වා දීමේ උපක්‍රම පාවිච්චි කරන. උදාහරණයක් වශයෙන් දැන් අපි කතා කරන්නේ ડિප්‍රෙෂන් තියෙනට නෙගටිව් thoughts එක. විශේෂණීය ඍණාත්මක හැඟීම් අදහස්. ඒක ඔටෝමැටික් ඉබේම හිතනවා නෙමෙයි හිතෙනවා. අපි ඒකට හදලා තියෙන උපමාව එහෙම නැත්නම් ඇනලොජි එක තමයි වතුර යට තියෙන බෝලයක් සේ කිව්වම සාමාන්‍ය මිනිස්සුෙකුට ඔටෝමැටික් නෙගටිව් thought ඍණාත්මක කියනට ගිලේසිද නැද්ද? ඔයාගේ අදහස් ඔළුවට එන්නේ වතුර යට තියෙන බෝලේ වගේ. සරලද නැද්ද? එතකොට දැන් මෙතන මේ චර්යා ප්‍රජානන න්‍යායයේ මූලිකම පදනම තමයි කොග්නිෂන් සරමයා වගේ සංජානනය. හිතෙන මම ඉස්සලා කිව්වා හිඟන්නේ කාවම හිතන්නේ ඔළුවේ තියෙන ෆ්‍රේම්වර්ක් එකටනේ. දැන් මගේ යාළුවෙක් එංගලන්තේ කරලා තියෙනවා මම අනේ මගේ විශේෂඥතාවය කාය රූප රෝග. ඒ කියන්නේ රෝග ලක්ෂණ ගණනාවක් එක්ක දොස්තර ගාවට යන ලෙඩ දුන්නේ. ඒකට පුරු ශාරීරික රෝගයක් නැහැ. ඒක මගේ යාළුවා කරේ මොකද්ද? එහෙම ළමයින් අරන් බැලුවම ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා දෙන්නම මුළු ජීවිත කාලෙම ඇත්තම රෝග එක්ක ස්පිතාලවලට ගිහින් තියෙනවා. ඒ කියන්නේ heart attack, depression,
කැන්සර් මේ ළමයි පොඩි කාලේ ඉඳලා දැකලා තියෙන්නේ මොකක්ද? දැකලා තියෙන්නේ රෝග ලක්ෂණ අම්මට තාත්තට එනවා ස්පිතාලේ ගියා බෙහෙත් ගන්න. එතකොට මේ ළමයින්ට සංවේදනයක් දැනෙච්ච එක මම වැඩියෙන් දැනෙනවා. ඒගොල්ලෝ ස්පිතාලේට යන එක තමයි ඔළුවේ තියෙන චිත්‍රය ඒකයි. පැහැදිලිද? අපි සියලු දෙනා ලෝකය දකින්නේ ඒ රාමුව ඇතුලේ. Taman ගැන හිතන හැටි. වෙනත් කෙනෙක් ගැන හිතන හැටි. පවුල ගැන හිතන හැටි. සමාජය ගැන හිතන හැටි. රට ගැන හිතන හැටි බ්ලොක් එකක් ඔළුවේ තියෙනවද නැද්ද ඔයගොල්ලන්ගේ? ජීවිත කාලෙම ණය දීලා දීපු නැති මිනිහාගේ මොකෙක්වත් විශ්වාස කරන්නේ නැහැ සල්ලි දෙන්නේ නැහැ හැරුණා. හරි. ඔළුවේ තියෙනවා. ඒකට තව සමහරව එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ ඔළුව ඇතුලේ තියෙනවා මම අපි නෑ මම මගේ කිසි දෙයක් බෙදා ගන්න නෑ. සහෝදරෙක් එක තමයි අන්නේ. ඔළුවේ තියෙන චිත්‍රය මොකද්ද? මේ රටේ නම් ඉඳලා හරියන්නේ නෑ. ඒකට සල්ලි ඕන ජීවත් වෙන්න බල්ලෝ මරලා හරි කම නෑ. දැන් මේ ක්ලීන් ශ්‍රී ලංකා එකේ මම නිතර කියන්නේ ජනාධිපතිතුමාට එළිය ක්ලීන් කළා හරියන්නේ නැහැ ක්ලීන් කරන්න ඕන කොහෙද? ඔළුව. හරි. ඒකයි මම කිව්වේ මේ චර්යා ප්‍රජාන චිකිත්සාව සියලුම දැන් මම ගැන කතා කරන්නේ මම ගැන කතා කරන්නේ නෙමෙයි අපි ගැන කතා කරන්නේ සහ විෂය ගැන කතා කරන්නේ. මම ඔය කොග්නිටිව් බිහේවියර් තෙරපි එංගලන්තයේ පුරුදු වෙන කාලේ පිළිකා රෝහලක වැඩ කරලා තියෙනවා. කියන්නේ පිළිකා හැදිලා මැරෙන්නේ ඉන්න ලෙඩ්ඩු. ඒකේ අපේ දෙපාර්තමේන්තුවක් තිබුණා චර්යා ප්‍රජාන චිකිත්සා දෙපාර්තමේන්තුව. ඒකේ පරීක්ෂණයක් කරලා පෙන්නවා කීමෝതെරපි බෙහෙත්, රේඩියෝതെරපි සහ කොග්නිටිව් බිහේවියර් තෙරපි දීපු අය වැඩි කාලයක් ජීවත් වුණා. සතුටින් ජීවත් වුණා. ඒක තමයි එවිඩන්ස් එක. ඔයගොල්ලෝ හිතයි පිළිකාවක් හැදිච්ච අයට කොහොමද හිතන ක්‍රමය වෙනස් කරලා මේ හොඳින් ජීවත් වෙන්නේ? මම උදාහරණ දෙකක් කියන්නම්. මොකද කොග්නිටිව් බිහේවියර් තෙරපි කියන එක පිළිකාවටද, දියවැඩියාවටද, විවාහ ප්‍රශ්න වලටද, ලිංගික ප්‍රශ්න වලටද, සයිකෝසිස්, සිවියර් මෙන්ටල් ඉල්නස් හැම එකටම එකසේ වැදගත්. මම ගාවට ආවා අම්මා කෙනෙක් අවුරුදු 32ක විතර දුවට අවුරුදු 16යි. අම්මා මම ගාවට එව්වේ මේ කොග්නිටිව් බිහේවියර් තෙරපි දෙන්නේ. එයා මට කියන ඕකෙන් මට වැඩක් නැහැ. මට අවුරුදු 2ක් ජීවත් කරන්න බෙහෙත් දෙන්න. ඉතින් මම දන්නවා ඒ අවුරුදු 2ක් ජීවත් වෙන්න ඕනේ. මම ඇහුවා ඇයි මැරෙන්න බැරි? මගේ දුවට අවුරුදු 16යි 18 වෙනකන් ජීවත් වෙන්න ඕනේ කියලා. ඒක තමයි යාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඇයි මොකටද කසාද බඳලා දෙන්නේ. ඊට පස්සේ අපි වීඩියෝවක් හැදුවා. ඒ කසාදේ යා කරන හැටි. මොනවද කරන්නේ? සල්ලි කොහෙද තියෙන්නේ? ඇඳුම මොන වගේද? ඔක චිත්‍රපටිය හැදුවා. එයාට කියලා ඩයරියක් ලියුවා ගෙදර. මාස 3ක් යනකොට කිව්වා මම මැරෙන්න ලෑස්ති දැන්. ඇයි? වඩුව ඔක්කොම රෙකෝඩ්. මරණය පිළිබඳ යා හිතන හැටි අර බුදුහාමුදුරුවෝ කරා වගේ නෙවෙයි ඊට වෙනස් විදිහට අපි කරා. ඒ අම්මා මැරුණා ඇත්තට. අපි අම්මා දන්නා එයා මැරුණාට අම්මා ඉන්නවා වීඩියෝ එකේ. එක දෙක. ඒ වගේම තරුණ කාන්තාවක් පියවරු පිළිකාවක් හැදලා සනීපයි දැන් ආවා. මම කිව්වා දැන් ඔයාට ඕන නෑනේ. සනීපනේ. දැන් තමයි වැඩි ඕන කිව්වා. මම වෙයි කියලා. ඉතින් මම මැරුණේ නෑ මම ජීවත් වෙනවා. මට අලුත් ජීවිතයක් ඕන. අලුතෙන් හිතන්න ඕන. ඒක නිසා මම මහත්යගෙන් දික්කසාද වෙන්න ඕන දැන්. මම හැබැයි කියන්නේ මහත්ය සැලකුවේ නෑ හොඳට සැලකුවා කිව්වා. මම මැරෙයි කියලා හිතන් හොඳට සැලකුවා කිව්වා. හරි. දැන් නෝනා කිව්වනේ මහත්ය වගේ. මහත්යට පිස්සු කතාවක් අපි හරි සතුටින් ජීවත් වෙන දෙන්නේ. දැන් එයා එකක් කියන මම දෙන්න එකට තියලා හුවාම principal කෙනෙක් එයා ඉංග්‍රීසියෙන් කියනවා darling we are very lovely happy married couple නෝනා කියනවා නෑ. දැන් ওই කතාව ටිකක් ගිහින් මහත්යට මල පැනලා කිව්වා හරි අපිට දික්කසාදනේ ඕනේ. එහෙනම් කියපන් පියානෝ කයිති වෙන්නේ කාටද කිව්වා. කිව්වා ගන්න ඕන කන්න සතා අවලියට කියලා. ඔගොල්ලෝ විශ්වාස කරනවද? ඒ මිනිස්සයා පියානෝ කිසිට ගෑරෙප්පුවට එනකම් මම බෙදුවා ලායිස්තුව ගෙදර. හරි? ගෑරෙප්පුවට මම නෝනානේ අහන්නදලා කොට එකම ගුණක් අත් එපා. මගේ මොන්ටසෝරිය කරන්න මාස 3ක් දෙන්න ගෙදර. ඒ පාර ඒ දෙන්නම අපි తాවකාලිකව සෙපරේට් කරා මොනවා වුණත් දන්නේ මම මගේ රස්සාව ඉවරලා. දැන් මම කිව්වේ
ඒ හිතන ක්‍රමය වෙනස් කරාම දැනෙන ක්‍රමය සහ හැසිරෙන ක්‍රමය වෙනස් වෙනවා. පිළිකාවලටත් මේක තියෙනවා. සාමාන්‍ය ජීවිතයටත් තියෙනවා. ඒකට මේ කොග්නිෂන් අපේ ඔළුවේ තියෙන ඒ රාමුව. ඒක චිත්තාවේග වලට සම්බන්ධයි. ඒක ඇතුලේ තව එනවා ෆිසියොලොජිකල්. කායික විද්‍යාත්මකව ඇඩ්‍රිනලින් එනවා. හරි ඒ වගේ හෝමෝන්. දැන් කල්පනේ කතා කරා යද්දි මට තව එකක් කියන්න මතක වෙච්ච එකක් තිබුණා. මේ ડિප්‍රෙෂන් වලදී වෙන්නේ හැමදේම ස්ලෝ වෙනවා. මන්දගාමී. හිතන හැටි, වැඩ කරන හැටි ඒක මතක තියාගන්න. ඒක නිසා තව වැදගත් කතාවක් තියෙනවා. මේකේ වැදගත්ම කතාවක්. අම්මා කෙනෙකුට මැටර්නල් ડિප්‍රෙෂන් තියෙනවා කියලා සැක කරොත් ඉස්සෙල්ලාම බලන්න ඕන ටෙස්ට් එක තමයි තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට්. අපේ මූල ධර්මයක් තියෙනවා ගෝල්ඩන් මූල ධර්මයක්. කිසිම රෝගයක් මානසිකයි කියලා අපි කියන්නේ ශාරීරික රෝගයක් ඉවත් කරන තුරු. හරි. ඌන තයිරොයිඩ්තාවේදී එන ලක්ෂණ සියල්ලම ડિප්‍රෙෂන් වලට සමානයි. මම ඊයේත් බැලුවා නේද? ඒ වගේ ආවේ ડિප්‍රෙෂන් කියලා. තයිරොයිඩ් ෆන්ක්ෂන් ටෙස්ට් එක ගත්තාම යාගේ තයිරොක්සින් ඌන තයිරොයිඩ්තාවයක් තියෙන. ඒක බෙහෙත් කරාම හරියන්නේ. ඒක ඔළුවේ තියාගන්න. සමහර අයට ඒක ඕගොල්ලන්ට කරන්න බෑ. අපි MRI ස්කෑන් පවා ගන්නවා. බබි කම්බින් වෙනවා නම් ඒක කරන්න බෑ. හොඳ හිස්ටරි එකක් ගන්න ඕන. එතකොට පුළුවන් තරම් අපි බලනවා ඒ ශාරීරික තන්ත්‍ර ටිකත් මොකද බය වුණාම ඇඩ්‍රිනලින් හෝමෝන එකක් අහල් තියෙනවනේ. ඒක ආවම කළු ඉන්ද්‍රියාව දුක වෙනවා. හෘද වස්තු දරදර ගාලා ගැහෙනවා. එතකොට මේව අතර සම්බන්ධකමක් තියෙනවා. හැබැයි එතකොට දැන් අර ඉස්සල්ලා කිව්වා වගේ කල්පනේ කිව්වා වගේ අපි මේ CBT ගැන කතා කරනකොට අපි රිස්ක් ෆැක්ටර්ස් කියලා කල්පනේ කිව්වා වගේ බලනවා මේ 100 දෙනෙක් ගත්තා කියමු. ඒ 100 දෙනාටම රිස්ක් තියෙනවා. අවදානම් තත්ත්වයක් තියෙනවා. හැබැයි හැමෝටම ડિප්‍රෙෂන් හැදෙන්නේ නැහැ. ඒ කොටසකට මොකක් හරි ප්‍රෙසිපිටේෂන් එකක් එනවා. හරි. එක්ක මහත්ය දාලා යනවා. එක්ක මහත්යගේ රස්සාව නැති වෙනවා. එතන මහත්ය වෙන සම්බන්ධකමක් ඇති කරගන්න. නැත්නම් පවුලේ කවුරු හරි මැරෙනවා. ප්‍රෙසිපිටන්ට් එකක් ආවම අර වැඩි අවදානමක් තියන අයට දෙදේ හැදෙනවා. හැදුනම මේක දිගට යන්නේ ඇයි? ඒ දිගට යන සාධකය කියන්නේ ડિප්‍රෙෂන් වුණා කොච්චර බෙහෙත් දුන්නත් වැඩක් නැහැ. මහත්ය බීලා ඇවිල්ලා ගහනවා, කන්න දෙන්නේ නැහැ. දරුවන්ගෙන් කරදර. එතකොට බේසමට වතුර දැම්මට වැඩක් නැහැ යටින්. හිල් තියෙනවා. හිල් වහන්න බෑ ප්‍රතිකරල් වලට. පුළුවන්ද? හැබැයි හිතන ක්‍රමයට අනුව හිල් වහන්න පුළුවන් CBT හරි. අපි ලෝකෙ දිහා දකින්න විදිහ, කසාදේ දිහා දකින්න විදිහ, ස්වාම පුරුෂයා ගැන දකින්න විදිහ, සමාජය ගැන දකින්න විදිහ, හිතන ක්‍රමය වෙනස් කරාම දැනෙන ක්‍රමය වෙනස් වෙනවා. හැසිරෙන ක්‍රමය වෙනස් වෙනවා. කසාදයක් තියෙනවා. වැඩේ ෆුල් අවුල්. කොන් දෙකයිනේ තියෙන්නේ. එක්ක ඉවසගෙන ජීවත් වෙනවා. එහෙම නැත්නම් දෙක කසාද වෙනවා. ওই දෙකෙන් මොකක් කරත් වාසි තියෙනවා වාසි තියෙනවා. හැබැයි එකට ජීවත් වෙලා වැඩක් නැහැ. මරාගෙන. මේක නිසා මේක හරි වැදගත්. මම ඒක කිව්වා. දැන් මෙන්න මේක හරියට තේරුම් ගන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ මේ CBT කියන එක අර පොතක් තියෙනවා. Cognitive Behavior Therapy for Chronic Medical Problems. Rheumatoid arthritis. සියලුම දවල් හයි දිය වැඩි ආවට blood sugar control කරන්න කොහොමද CBT? blood sugar හැදිච්ච කෙනෙකුට වැදගත්ම දේ මොකක්ද? වැදගත්ම දේ ආහාර රටාව වෙනස් කරන්න. ලේසිද? නෑ. සීනි පහක් දාලා බොන මිනිහට සීනි නොදා බොන්න කිව්වොත් බොනවද නැද්ද නෑ. හොරෙන් හරි එකක් දාගන්න. අයිස්ක්‍රීම් දැක්කම කන්න හිතෙනවා. මොනසෙ ඩයබටිස් වලට තියෙන ක්‍රොනික් පේන් විශ්වාස කරනවද නිදන්ගත ශාරීරික වේදනාවල් වලට කොහොමද හිතන ක්‍රමය වෙනස් කරලා දැනෙන ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. හරි. eating disorders, suicide මේ සේරට මප්පෙන් බොන අයට ඒක නිසා මේක ප්‍රබල ක්‍රමවේදයක්. එතකොට අපි චර්යාපජන් චිකිත්සාවේ රෝගය හෝ රෝග ලක්ෂණ වලට හේතු ගැන සැලකෙනවට වඩා අපි සැලකිලි වෙන්නේ ඒ හිතවිලි බාධාකාර හැඟීම් ගැන. දැන් මම මේක ටිකක් පැනලා
මෙන්න මෙතෙන්ට එන්න. දැන් මේ තුන තෘත්‍යයක් කියලා කිව්වනේ මගේ කතාවේදී. චිත්‍රපටයේත් කිව්වනේ. සංජානන, කොග්නිෂන්, ෆීලිං, හැඟීම්, හැසිරීම තෘත්‍යය. දැන් සංජාන කියන්නේ මොනවද? විශ්වාසයන්, beliefs, උපකල්පන, assumptions, සිතුවිලි, thoughts. ඉංගන්නගේ කතාව මතක් කරගන්නකෝ. ඉංගන්න එනකොට මොකද්ද අපේ උපකල්පනයේ assumption එක? සහ විශ්වාසය. තව මිනිහෙක් බඩගින්නේ ඉද්දී අපි කන එක වැරදි. ඒක මත පදනම් වෙලා එන සිතුවිල්ල මොකද්ද? අයියෝ ඉස්සලාව නම් දෙනවා. එහෙනම් දැන් නැත්තම් ගිහිලා කුස්සිය හරි බලන්න ඕන. නැත්තම් සල්ලි ටිකක් හරි දෙනවා. පැහැදිලිනේ, සරලයිනේ. සංජාන කියන දේවල් හොඳ සංජාන තියෙනවා, කොග්නිෂන්ස්, සාධනීය, නිෂේධනීය තියෙනවා. බල්ලෝ මරලා හරි කමක් නැහැ. සල්ලි තමයි වැදගත්. අයියෝ පුතේ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැහැ. කුඩු විකුණපන්කෝ. සල්ලි නේ ඕන. මොකද්ද උපකල්පනේ? ජීවිතය කියන්නේ සල්ලි. බල්ලෝ මරලා හැප්පු කරත් කමක් නැහැ සල්ලි නම්. හැසිරීම මොකක්ද? කුඩු විකුණන. පැහැදිලිනේ. ඒ සමහර සංජාන කොග්නිෂන්ස් නිෂේධනීයයි. සමහර ඒවා සාධනීයයි. එතකොට නිෂේධනීය ඒවා වෙනස් කරගන්න ඕන එක තමයි කරන්නේ. අපි මේ CBT වලින් කරන්නේ පුද්ගල ක්‍රියාකාරීත්වයට බාධා වෙන සිතුවිලි වෙනස් කර ගැනීම. හරි සරලයි. දැන් වෙන්නේ early life experience. මුල් ජීවිත අවධියේදී අර මම ඉතල කිව්වා වගේ අර දේවල් ඔළුවේ හැදෙනවා පොඩි කාලේ ඉඳලා. ඊට පස්සේ අපේ ඔළුව ඇතුලේ ස්කීමට එක එක ආකෘති මැවෙනවා ඔළුවේ ජීවිතය ගැන. තමන් යාළුලා හිටපු පිරිමි 3 දෙනෙක් තමන්ට වංචාවක් කරොත් පිරිමි ගැන මොකද්ද හිතන්නේ? අරයා කියනවා සම්මජාතියට හැරිලා බලන්නේ නෑ. දසසිල් නෙමෙයි 80 කෝටි සිල් රකින්න අම්දුර කෙනෙක් නොවන කෙනෙක් ආවත් ඒත් විශ්වාස කරන්නේ නෑ. ඇයි? තමන්ගේ අත්දැකීම භාවාචකයි. ඒක තියෙනවා දැන් ඔළුවේ. ක්‍රිටිකල් සිද්ධියක් වෙච්ච ගමන් ඒත් හිත හදාගෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. හැන්ඩි පොරක් සල්ලි තියෙනවා. බැලුව බැලමට හොඳයි. හැබැයි සාක්කුවේ තිබිලා හුවෙනවා චිත්‍රපටියක් බලන්න ගිය ටිකට් එකක්. ඇත්ත කතාවක් මම කියන්නේ. පොඩි ක්‍රිටිකල් ඉන්සිඩන්ට් එකක්. හරි. ඒක ආපු ගමන් මතක් වෙනවා 3 දෙනෙක්. මෙයාත් පිටේ ෂුවර් එකට දැන් ඔන්න මවා ගන්නවා. කවුරු ගෑල්ලා මේක චිත්‍රපටිය බලන්න ගිහලා තමයි. ඇහුවම මොකද්ද වෙලා තියෙන්නේ? කඩේ ගියාම නෝනා කියලා තියෙන බඩු වගේක් ගේන්න. වටපිට බැලුවා නෑ බිම තිබිච්ච කොලයක් කරන් ලයිස්තු ලිව්වා. කම්මිට ඒක චිත්‍රපටි ටිකට් එකක්. මෙතන තියෙන නෝනා විශ්වාස කරන්නේ නෝනා අහන අනිත් ටිකට් එක කෝ කියලා. ටිකට් එකක් නෑනේ. ඒක තමයි ක්‍රිටිකල් ඉන්සිඩන්ට් එක. වෙච්ච ගමන් අර assumptions activate වෙනවා ටුටු. automatic negative thoughts එනවා. තමන්ට ඇති අත්දැකීම් මම කියන්නේ boyfriend ලා ගැන නෙමෙයි. ඔය වගේ ක්‍රිටිකල් ඒවා වෙන යාළුවෙක් මතක් වෙනවා. හරි එන අම්මා බැන්නපු එක මතක් වෙනවා. එතන බොස් බැන්නපු එක මතක් වෙනවා. සටහට ගාලා. මේක පැහැදිලිද කියන්නේ? මේ ඔළුව වැඩ කරන්නේ එහෙමයි. දැන් හරියට මේ වගේ. පොත්‍රාක්‍යයක් තියෙනවා. කොනේ බෝලයක් තියෙනවා. කවුරු යන ගමන් දඩාන් ගාලා පොත්‍රාක්‍ය වදිනවා. පොත් පෙරලෙනවා බෝලේ මේ වෙනවා. වාසයක කුඩු වෙනවා. එළියට පෙන්නේ වාසයක කුඩු වෙන එක විතරයි. අපි දන්නේ කලින් වෙච්ච එක. හිත ඇතුළෙත් එහෙමයි නිමේෂයෙන් ටක් ගාලා යනවා. කවුරු හරි දකින්න කනට දෙන්න හිතෙනවා. තමන්ට හිතන්නේ මොකද්ද මේ ඇයි මේ තරහ මේ මිනිහා? අයියෝ එයාකානේ මතර මාරා වංචාවක් කරේ. ඒ මූණු දෙක එකයි. කුටි කන්න මූණ මතක් වෙනවා. පැහැදිලිද? අර වාසයක බින්දුනවා වගේ. ඕක තමයි හිත ඇතුලේ වෙන්නේ. රෝග ලක්ෂණ වලට වෙන්නේ තෝකයි. දැන් මේක ත්‍රිත්වයක් නම් අදහස් හැඟීම් දක්වා යන එක නවත්තන්න පුළුවන්. හැඟීම් හැසිරීම් දක්වා යන එක නවත්තන්න පුළුවන්. හැසිරීම් නැවත අතෙන්ට යන එක නවත්තන්න පුළුවන්. කොහොමද කරන්නේ? දැන්
ඔයගොල්ලෝ දන්නවනේ සිතුවිලි කියන්නේ අදහසක් එකක් තව එකකට යන එකනේ. ඇස් දෙකක් වහන් හිතුවොත් පරණ සිද්ධියක්. එකින් එකට යනවා නේ. ඒක දම් වැඩක් වගේ ගිහිල්ලා හැදීම ඇති වෙන අනුරූප හැසිරීම ඇති වෙනවා. මේකට ඉදිරියට කරන්න පුළුවන්. මේකට අපි හදලා තියෙන උපමාව තමයි හරි සරලයි. වාහනයක් එළෙව්වොත් ප්‍රපාතයක් කරා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පෙරලෙනවා. මොකද කරන්නේ? බ්‍රේක් ගන්නවනේ. බ්‍රේක් ගන්න නැත්තම් පෙරලෙනවා. අදහස් වලටත් එහෙමයි. අදහස් නිදැල්ලේ යන්නේ නැරියොත් ප්‍රපාතය ඊට අනුරූප නෙගටිව් හැඟීම්. ඉතින් බ්‍රේක් ගන්න ඕනේ. අදහස් වලට බ්‍රේක් ගන්න දන්නවද? වාහනේ ලවනවද? නැහැ. මම වාහනයක් දුන්නොත් ලවන්න පුළුවන්ද? බෑ. අදහස් වලට බ්‍රේක් ගන්න පුළුවන්? දන්නේ නැහැ. දන්නේ නැහනේ. හෝඩියේ පන්තියේ පළවෙනි දවසේ ගිය දවසේම රචනාවක් ලිව්වා. දැන් පුළුවන් නේ කොහොමද? පුරුදු කරා, ප්‍රැක්ටිස් කරා. කාර්යලවන්නෙත් එහෙමයි. අදහස් වලට බ්‍රේක් ගන්න ඉගෙන ගන්නෙත් එහෙමයි. පැහැදිලිද? මේ සංකීර්ණයි සරලව කියන හැටි. එතකොට එකක් ඉගෙන ගන්න ඕන. අර වතුරයට තියෙන බෝලේ ආපු ගමන් තමන් පුරුදු වෙන්න ඕන. ඔයගොල්ලොනුත් ඇතුළුව, ලෙඩ ඇතුළුව. අර නෙගටිව් තෝට් එක මොකක්ද කියලා. හරි? මට නම් ජීවිතේට විභාගේ පාස් වෙන්න බෑ. මට නම් ජීවිතේට හොඳ කසාදයක් කරගන්න බෑ. ඔටෝමැටික්. ඇයි? අනේ මට වඩා ලස්සන, මට වඩා සල්ලි තියෙන, මට වඩා හොඳ ගතිගුණ තියෙන යාළුවා කසාද බැඳලා මාස 3 කසාද කැඩුණා. මම නම් කසාද බඳින්නේ නැහැ. ඔක්කොම පිරිමි එකයි. අර හොගාලේ එනවා. වක්කඩ ගැඩුවා වගේ එනවා. ඔක්කොම නෙගටිව් ඔටෝමැටික්. එක හඳුනා ගන්න ඕන. ඒක ඔටෝමැටික් නෙගටිව් තෝට් එකක් කියන්නේ. ડિප්‍රෙෂන් හඳුනා ගන්නවා වගේ පළවෙනි පියවර ඒකනේ. නෙගටිව් තෝට් එක අඳුර ගන්න. ඒක ස්කිල් එකක්. ඒක අඳුරගත්තට පස්සේ තමයි මේකට මොකද කරන්න කියලා ඉගෙන ගන්න. වාහනේට බ්‍රේක් ගහන්නේ කොහොමද? ඔටෝමැටික් නෙගටිව් තෝට් එක වතුරට තියෙන බෝලේ උඩට එන එක නවත්තන්නේ කොහොමද? ඔක අල්ලන් ඉන්න බෑනේ මෙහෙම හැමදාම. මේකේ නම ටුක් ගාලා. එතකොට මොකද කරන්නේ? කියන්නම් කරනවා. එතකොට ඒ කොග්නිටිව් ටෙක්නික්ස් කියලා જાතියක් තියෙනවා. හිතන හැටි බ්‍රේක් ගහන්න. දැන් කාර් එක ප්‍රපාතයට යනවා නම් බ්‍රේක් ගහලා ඉගෙන ගන්නවා. බ්‍රේක් එක ගහලා ඉන්නේ නැහනේ උතනට වෙලා උදේ වෙන. මොකද කරන්නේ? වෙන පාරක. එහෙම නැත්නම් ආපහු අර අදහස් වලට තෝගම කරන්න පුළුවන්. ගැහුවා බ්‍රේක් එක. රිවර්ස් කරා. හරි. රිවර්ස් කරා. මට නම් ජීවිතේට පාස් වෙන්න බෑ. ඇයි? මට A level කරලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ඇයි අකෝයට මම දැන් මේ පෞල් සෞඛ්‍ය සේවිකාවක් විදියට නිරතරයකද වැඩ කරන්නේ? ඒ බැරි වෙලාද? දැන් මම බලන ලෙඩු මට කියවද මට කිසි කෙනෙක් ආදරේ නැහැ. අම්මා ආදරේ. තාත්තා ආදරේ. ඉතින් දෙන්නෙක් ඉන්නෝනේ. මොකද කිසි කෙනෙක් නැහැ කියන්නේ. ඒක තමයි රිවර්ස් කරන්න හැටි. පැහැදිලිද? කියන්නේ තමන්ගේ සිතුවිලි වලට තමන් අභියෝග කරන වෙන පැත්තකට යනවා. දැන් මට පුළුවන් මම කරන්නේ මෙතන ඉන්න ඕනම කෙනෙක් අඬවන්න විනාඩියක්. Tamanට වැඩියෙන්ම දුක හැදිච්ච දේ S2 වහන් මතක් කරන්න කිව්වොත් අඬනවම තමයි. හරි? මොකද කරන්නේ? බ්‍රේක් ගැහුවා. ජීවිතේ සතුට වැඩියෙන්ම දැනෙච්ච දේ මතක් දවස මතක් කරනවා. මොකද වෙන්නේ? අඬනවා. නෑ. හරි. ටෙක්නික් එකක්. බ්‍රේක් එක ගහලා බලන් ඉන්නේ වෙන පැත්තකට යනවා. එහෙම නැත්නම් ආපහු රිවර්ස් කරනවා. ඊළඟට ගෝල්ස් තියාගන්න. ඉලක්ක දැන් අපි අර දහස් ටික නිදැල්ලේ යන්න හරියොත් මොකෝ වෙන්නේ? ඔක ගිහලා වැටෙනවනේ. ඒකට අපි මේක බ්‍රේක් ගහලා ඩිස්ට්‍රැක්ට් කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න මොකද ඩිස්ට්‍රැක්ට් කරනවා කියන්නේ දැන් මම මෙතන කතාවක් කරනවා. දැන් මෙතන නම් ඒක උනේ නැහැ. සමහර තැන්වලදී ෆෝන් වදින ඩෝන් ගාලා හැමතැන. මම ඩිස්ට්‍රැක්ට් වෙනවා.
එක්ක එනවා කඩාගෙන දොරවල් අරගෙන. මම ඩිස්ට්‍රැක්ටඩ්. දැන් හිමුනේ නැහැ නේ. ඒකනේ අපි මේ කතාව කරන් යන්නේ. දැන් අර අදහස් නිදැල්ලේ යනකොට අපිට ඩිස්ට්‍රැක්ට් කරලා ඒක නවත්ත ගන්න පුළුවන්. එක තැන වාඩි වෙලා තමන්ගේ ජීවිතේ දුක හිතනම දවස් හිතුවොත් මටත් අඬන්න පුළුවන්. මොකද කරන්නේ නැගිටලා ගියා වතුර කප් බිව්වා. මල් පළ ටිකට වතුර ටිකක් දැම්මා. ඒතර අපි සමහරලාට අම්මලාට පාවිච්චි කරන රෙදි ටික හොදන්න එපා එක වෙලාවට. කැඩි තුනක් විතර එක වෙලාවකට හෙළුවා. සාතාව පහකින් උදේ තාම ටික හෙළුවා. ඒ කියන්නේ තමන්ගේ ජීව දවස වෙනස් කරගන්නා පොඩි පොඩි කැලි කරන්නේ. දැන් ડિප්‍රෙස් අම්ම කෙනෙක් කියනවා මට බෑ එපා හිතෙනවා. පොඩි පොඩි කැලි කරන්න පුරුදු කරනවා. හරි. එතකොට කොන්ට්‍රැක්ට් එකක් අපි දානවා. මොකද්ද කොන්ට්‍රැක්ට් එක? ඇඳේ අහවලාට නැගිටින්න. නැන්දම්මත් එක්ක කොන්ට්‍රැක්ට් එකක් දාන්න මම කියන්නම්. එතකොට මේ කොග්නිටිව් බිහේවියර් තෙරපි එකවත් මේ මූලධර්ම පාවිච්චි කරලා අපි මොකද්ද කරන්නේ? වැරදි සිතිවිලි රටා වෙනස් කර ගැනීම. ප්‍රයෝජනවත් නොවන චර්යාවන් වෙනස් කර ගැනීම. දැන් මම පොඩි උදාහරණයක් දෙන්නම්. ළමයේ කඩනවා. හරි. ළමයේ කඩනවා. අම්මා මොකද කරන්නේ? අම්මා කැමතිද ළමයා අඬනවා? චොකලට් කෑල්ලක් එකක් තව. කොල්ලා මොකද කරන්නේ? අඬන එක. ඊනකසේ මම අඬන්න සෙට් වෙනකොට මම මොකද කරන්නේ? අඬන්න ඉස්සර චොකලට් කෑල්ලක් දෙනවා. අම්මා ඉගෙන ගන්නවා. චොකලට් දුන්නාම ළමයා අඬන එක නවත්තන්න. කොල්ලා මොකක්ද ඉගෙන ගන්න? ඇඬුවොත් එතකොට අපි ඇත්තටම කරන්නේ අඬන එක නවත්තන එකද දීර්ඝ කාලෙම අඬන්න පුරුදු කරන එකද? දැන් අඬපිය. මැරෙන්නේ නැහනේ. අඬලා නැවැත්තුවම දෙනවා චොකලට්. මොකද්ද ඔය ඉගෙන ගන්න? ඇඬුවට සම්ම ජාතිර චොකලට් හම්බ වෙන්නේ නැහැ. ඇඬුවේ නැත්තම් අම්මේ මං අඬන්නේ නැහැ ඊට පස්සේ. මට දවස ගන්න චොකලට් දෙනවා. හරි පුතේ. පොසිටිව් රිවෝඩ්. තේරුණාද? ඒ වගේ මේවා සාමාන්‍ය ජීවිතයට පුරුදු කරන්න පුළුවන් දේවල්. දියව් කියලා එනවනේ. දුන්නම මොකෝ වෙන්නේ? දැන් පහුගිය කාලේ දැක්කනේ පඩි වැඩි කරා. ඒත් යකෝ මුට්ටමදි. සමසෞඛ්‍ය පීඨේ පෙරේදත් පාරේනේ. හරි. මම ජනාධිපති වුණා නම් නීතියෙන්ම තහනම් කරනවා. අපිත් හැබැයි ඒවා ඉස්සර කරා. හරි. උතනයි තියෙන අවුල. හැබැයි දැන් ඒවා කරපු මිනිස්සුනේ බලේ. ඒගොල්ලන්ට බාර දීලා අපි ඉගෙන ගන්නවා ඉවරයි. මං කියන්නේ චර්යාවන් දේවල් වෙනස් වෙන්න ඕන. එතකොට අපි නොකල යුතු ටිකකුත් තියෙනවා ඔකේ. අනේ මේ ඔයා ඔක්කොම ඔඩු වෙන්නේ හදන් තියෙන්නේ. මේ රටේ ප්‍රශ්න නැත්තේ කාටද? කොයි ගෑණික මිනිහද තව ගෑණියෙක් යාළු වෙන්නේ නැත්තේ? විහිළුවට කියන්නේ මිනිස්සු ඉන්න ඕන තරම්. ඒක ප්‍රශ්නයක්යි කියන එක පිළිගන්න ඕන. පිළිගන්න තමයි අපි අවශ්‍ය දේ කරන්න මැදිහත් වෙන්නේ. එහෙම නැතුව අනේ මේ අමතක කළා දාන්නනේ ඔය ප්‍රශ්න මේ හැමෝටම තියෙන ඒවානේ. දැන් මේ කාලේ ජීවත් වෙන්න බෑ. එහෙම කියන්න එපා. හරි. එතකොට මං කිව්වේ අර දැන් මේකේ මෙටාෆර්ස් කියන්නේ අපි කියන උපමා උපමේය. අපි හදපුවාට අමතරව ගොඩාක් දේවල් තියෙනවා. අපි මෙහි හදපුවා තියෙන අපිට ගෝචර අපේ සංස්කෘතියට ගැලපෙන ඒවා අපි පාවිච්චි කරනවා. රූපක කියලා කියන්නේ මේවා. මෙටාෆර්ස් ඒක අපි කරනවා. මේ පොඩි ටිකක් තියෙනවා. මාර ඉස්සර කිව්ව මාර්ගයේ ප්‍රපාතයේ කෙළවර. කරූපකයක්. එළෙව්වොත් වැටෙනවා වාහනේ. බ්‍රේක් ගහන්න බං ඕන. මේවට හදපුවා. වතුර යට තියෙන බෝලේ වගේ. දැන් මේක එනවම්මනේ. මේක තියලම තියන්න බෑ. එනවා. Tamanට ප්‍රශ්න තියෙනවා. ඒක අපි තේරුම් කරන්නේ අම්මා කෙනෙකුට. මතක සාද බෙදපු අය නැති නිසා පොඩි ළමයි නෑ ඉන්නවද කවුරු? එතකොට පොඩි එකා ගේ අවුල් කරනවනේ හැමතිස්සෙම. අම්මා මොකද කරන්නේ? අවුල් කරන වෙලාවට අස් කරන්නේ නෑනේ. කරන්න කිව්වොත් වෙන වැඩක් කරන්න වෙලා නෑනේ. අම්මා දවසකට සැරයක් හරි දෙකකට සැරයක් හරි ගේ අස් කරන්නේ. ඔළුවේ ප්‍රශ්නත් එහෙමයි. මේක නිතර එන්න ගත්තොත් වෙන මොන මගුලක්වත් කරන්න බෑ. ඒක හිත ඉන්න වෙන්නේ. ඒක නිසා අපි
මේක නවත්තලම තියන්නත් බෑ. නිතර වෙලා එන්න දෙන්නත් බෑ. අපි හදා ගන්නවා ක්ලීනින් ස්ලොට් එකක් අම්මා. සුමානකට සැරයක් හරි සර්. දවස් දෙකකට. වාඩි වෙලා තේ එකක් බීලා තමන්ගේ ප්‍රශ්නය මෙනෙහි කරනවා. ඕනනම් ලියනවා. ඕන යාළුවෙකුට කතා කරනවා. හැබැයි එහෙම නැතුව ඔයාගේ යාළුවා විනාඩි 5න් පහට කතා කරලා කියන මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මල කරදරයක් යන්නේ ඊට පස්සේ. හරි. තමන්ටත් කරදරයක් අනුන්ටත් කරදරයක්. ඒක ලෙඩක්. අපි මේගොල්ලන්ට පුරුදු කරනවා ප්‍රශ්නයක් තියෙනවා. මහත්යත් එක අවුල්. ඒක තමයි මේ ડિප්‍රෙෂන් එකට හේතුව. ඕක 24 පැය හිතුවයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. විදා ගන්නවා සෙනසුරාදා දවසක් පැය භාගයක්. එක්ක කල්පනා කරත් ඒකක් බිව්වා ලිව්වා. එහෙම නැත්නම් ටෙලිෆෝන් එක කරන් කතා කරා. එහෙම නැත්නම් පෞල් සෞඛ්‍ය නිලධාරීන් කියනවා අනේ මිසි මට විනාඩි 10ක් දෙන්නකෝ. එන්නේ එක්ක GP ගාවට ගියා. ඒක කතා කරා නිදහස් කරා. නැත්නම් වෙන්නේ මොකද්ද? යාළුවට කතා කරනවා. කතා කරාම යාළුවා හොඳ හිතින් අහන් ඉන්නවා. ඒ කියන්නේ චොකලට් කෑල්ලක් දෙනවා. ඊළඟට මොකද කරන්නේ? ආයෙත් අපෝ යාළුවා මතක් වෙනවා. යාළුවා අහන් ඉන්නවා. මොකද කරන්නේ අහන්නේ. දැන් මගේ ගාවට ජයදනපුර රෝහලේ මම ඉස්සර වැඩ කරන කාලේ ආ මිනිස්සෙක් පපුවර දෙනවා කියලා. ડિප්‍රෙෂන් නෙමෙයි. ඒ මිනිස්සයා රාත් 12ට ආවේ. heart attack කියලා තමයි. ඔක්කොම කරා මුකුත් නැහැ. හොඳටම ෂුවර් මට. අපි දැන් මට දැනගන්න ඕනේ මේ මිනිස්සයා මේ දවල් එන්නේ නැතුව රෑ ආවේ ඇයි? මම ඔයාට මොකක්ද හිතෙන්නේ? සර් මට නම් මේක heart attack. ඇයි එහෙම හිතන්නේ? මට දැන් 65යි. මගේ තාත්තා 65 දී පපුවේ අමාරු හැදුනා මලා. 165යි 100ටත් පපුව අමාරු දිලා මලා. මොකද්ද කියන්නේ මට 65යි මාත් මරණ බයෙන් එන්නේ. මරණ බය රැට වැඩි. රැට දැනෙනවා වැඩි අය අර ඔරලෝසුවක් පිටිය එල්ලලා තිබ්බා ටික් ටික් ගාන එක වැඩි නේද රැට. දවල්ට ඩිස්ට්‍රැක්ට්. මම බලලා මං කෝ ඔයා මැරෙන්නේ නැහැ. ඔයා ගෙදර යන්න. මැරුණා. මම කෝ මැරුණා පවුලට කියන්නේ වල දාන්න. කරවල වලට වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වා. ඉතින් ටිකක් තරහක් ගියා මම ඒක ඕන කමින් කිව්වා. ඔයා මේකෙන් මැරෙන්නේ නැහැ. හැබැයි යනකොට බස් එක හැප්පුණොත් මැරෙන්න පුළුවන්. රැට පුත්‍රා කරන්නට නායක ගහලා මැරෙන්නත් පුළුවන්. මලේ නැත්තම් එන්න. හැබැයි එනකොට මම මැරිලා ඉන්නත් පුළුවන්. අනිත් දොස්තර නට හරි මහත්යට හරි වෙන්න. ඒත් මරණය කියන එක කියන්නේ හැබැයි ඔයා මේකෙන් මැරෙන්නේ නැහැ. ඉතින් මිනිහා ගෙදර ගියා උදේ ආවා මැරිලා නැහැ. මම ඇඩ්මිට් කරා නම් මොකෝ වෙන්නේ? මිනිහා ආයෙත් රැට එනවා. හරි. මම කියන්නේ ඒ ඕවා උදාහරණ මම මේ කිව්වේ ඒක නිසා මේ මම කියන්නේ මූලධර්ම කළමනාකරණය කරන හැටි. මේ මූලධර්ම දන්නම නම් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ක්‍රම විදි කියන භාෂාවල් හදාගන්න පුළුවන් ඒ එන එකට. හරි. අඬන ළමයින්ට චොකලට් දෙන එක. හරි. ඊළඟට අපි කිව්වා වගේ ප්‍රතිකරල් දෙන එක ගැන මම ඔයගලන්ට කියන්නේ නැහැ. ඒක වෛද්‍යවරුන්ට ඔයගලන්ට බෑනේ බෙහෙත් ප්‍රිස්ක්‍රයිබ් කරන්න. ඒක වෛද්‍යවරයාට බාර දෙන්න ඕන එකක්. හරි මම නවත්තනවා වෙලා තියෙන හොඳටම. ප්‍රශ්න කීපයකට අවසර තියෙනවා. තේරිච්ච නැති තැන් පැහැදිලි කරගන්න අවසර තියෙනවා. සරලද නැද්ද කියලා විතරක් කියන්න මට. එකඟද? මේ කුණුහරුප තේරුණාද කියපු එක? චර්යා ප්‍රජානන චිකිත්සාවේ මූල ධර්ම මොකක්ද? හිතන හැටි වෙනස් කරොත් දැනෙන හැටි වෙනස් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එහෙමනම් හැසිරෙන හැටි වෙනස් කරගන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් ක්ලීන් ශ්‍රී ලංකාවේ මේක කරන්න ඕනද නැද්ද? පාරේ කහිරෙන් පනින්න දෙන්නේ නැති එකාට පනින්න දෙන්නේ නැති ඩ්‍රයිවර් අල්ලපු ගෙදර එකාගෙන් ඉල්ලලා වැඩක් තියනවද? නැහැ. තමන්ට හිතන හැටි වෙනස් කරන්න වෙලා තියෙන හෝරාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. ජීවිතය ගැන රට ගැන තමන් ගැන සෞඛ්‍ය සේවය ගැන අපි වැටුපක් ගන්න මිනිස්සු තමයි. හැබැයි ගන්න වැටුපට අපි හරි රස්සාව යුතුයකම වගකීම කරන්න ඕන. මේක රස්සාවකට එහා ගිය වෘතියක්. එකගද නැද්ද? හරි එහෙනම් අපි